සුබ උදෑසනක් යාළුවනේ. අද අපි පෙන්වන්න යන්නේ තවත් වැඩසටහනකින් අපේ gardening concepts මොනවද කියලා. ඒකේ අපි මූලික වශයෙන්ම කතා කරන්නේ කොහොමද අපි garden එක ලස්සන කරගන්න, decorate කරගන්න පාවිච්චි කරන උපක්‍රම මොන වගේද කියලා. එතකොට ඔයගොල්ලන්ටත් පුළුවන් මේ සමහර සංකල්ප ඔයාලා ගෙවත්තට එකතු කරගන්න. ඉතින් මේ පොඩි ටැප් එකක් තියෙන්නේ. මේ ටැප් එකත් එක්ක අපලා තියෙනවා පොඩි සෙටප් එකක් වතුර පොරවට උරන්න. මඩ නොවන විදිහට. ඊට පස්සේ ඔයාලට පේනවා මේ ලෑන්ඩ්ස්කේප් එක වල ගොඩලි සහිත බවක්. ඒකට හේතුව තමයි මේ තියෙන්නේ වතුර ගලාගෙන යන්න වතුර ගහගෙන ඇවිත් රේන් ගාඩන්ස් වලට. ඉතින් මේ තියෙන්නේ චූටි කැරකෙන උපකරණ මේවා නම් ස්ප්‍රින්ක්ලර්ස්. මේක ඔටෝමේට් කරලායි තියෙන්නේ. සූර්ය බලයෙන් වැඩ කරනවා. එතකොට ඔයගොල්ලෝ මේ ඈත දකින්නේ දෙමලිච්චු. කුරුල්ලෝ ඉන්න ගාඩන් එක. මේකේ කහ කුරුල්ලෝ කොහොම දුරබ වර්ගවල කුරුල්ලෝ අපේ ගාඩන් එකේ කූඩු හදන්න ඇවිල්ලා ඉන්නවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි අපි මේ ගොමු ක්‍රමයට සහ පඳුරු විදියට මේ ගාඩන් එක කරලා තියෙන එක. ඉතින් ඔයාලට දකින්න මේ තියෙන රේන් ගාඩන් එක. ඊට පස්සේ ඈත පේන්නේ ස්කල්ප්ට් කරපුවා. මේක පොඩක් ස්කල්ප්ට් කරලා ට්‍රිම් කරලා හෙජ් කපලා එහෙම හදපු ලෑන්ඩ්ස්කේප් එකක් තමයි මේ තියෙන්නේ. උදේට අවු වැටෙනකොට හරිම ලස්සනයි. අපේ ගාඩන් එකට නැතුව බැරි එක්කෙනෙක් තමයි ලුවි. හැබැයි මේ ලුවි ට්‍රේන් ඩොග් කෙනෙක්. එයා ගොඩක් දේවල් පුරුදු වෙලා ඉන්නවා. එයා අර කුරුල්ලන්ට පිටිපස්සේ දුවන කුරුල්ලන්ට කරදර කරන්නේ නැහැ. ඔයාලා බලන්න. ලුවි එයාලව ගණන් ගන්නේ නැහැ. නමුත් ලුවි අර පිටිපස්සේ ඉන්න කුරුල්ල කොට බලන්න. ඒගොල්ලන්ට ඩිස්ටර්බ් කරන්න ලුවි යන්නේ නැහැ. එයා ඒකට ට්‍රේන් වෙලා. අපේ ගෙවල් වල ඉන්න පූෂු බල්ලෝ කුරුල්ලන්ට කරදර කරනවා. ඒ කුරුල්ලෝ අපේ ගෙවල් වල තියෙන පරිසර පද්ධතියට එකතු වෙන මැලිකමක් තමයි. මේ ඔයාලා දකින්නේ අපේ ලින්ද නොපෙනෙන විදිහට අපි ගාඩන් එකෙන් ඩෙකොරේට් කරලා තියෙන්නේ. තාම මේ සමහර තැන් කවර් කරගෙන යනවා. එතකොට මේ ගාඩන් ලැම්ප්ස් මේ වගේ වැඩ කීපයක් වෙනවා. හැබැයි මේවා මීමැස්සුන්ට සමනල්ලුන්ට වැඩි හානිදායක නැහැ. කොහොම මයිල් ලයිට් එකක් තමයි තියෙන්නේ. මේ අද අලුතෙන් පිපුණ රෝස මාලක්. එයා hina වෙනවා. මේ බලන්න මැස්සෝ ඇවිල්ලා සුදීප, පාපම් දේශීය වර්ග, පොපි මල් වර්ග ගොඩක්. පැල වර්ග ගොඩක් එකතු කරලා අපි මෙතන දර්ශනීය විදිහට හදාගන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම රැට පිපෙන මලුත් තියෙනවා. සමන් පිච්ච වගේ මල් පිපෙන්නේ රැට. අපි දැන් රේන් ගාඩන්ස් වලින් යන්නේ පොන්ඩ්ස් පැත්තට. මේ තියෙන්නේ එක පොන්ඩ් එකක්. ලුවි පොන්ඩ් කියපු ගමන් එයා ටක් ගාලා යනවා පොන්ඩ් එක පැත්තට. ඉතින් මේ පොන්ඩ්ස් හදලා තියෙන්නේ බොහොම ස්වභාවිකව අපේ පරිසරයේ සුලභ පැලවලින්. ඔයාලට පේනවා මේ තියෙන්නේ ගල් උඩ හිටවල ගල් කරඬ පැලයක්. රම්ප. කැරන්ට් කොකු. ඊට පස්සේ ගොඩමානය. කොහිල. ඒ වගේම අපේ මීවන වර්ග. ඔයගේ පැල ඇටි ගොඩක් එකතු කරලා තමයි මේ පරිසරයේ සුන්දරව සහ ස්වභාවිකව තාත්වික විදිහට අපි ඉදිරිපත් කරන්නේ. මේ බලන්න. ඉතින් මේ අයින් වල අපි හිටවල හදපු ගොටු කොළ තමයි මේ තියෙන්නේ. බොහොම ශාස්ත්‍රීයව හැදිලා. ලංකාවේ වැඩිපුරම කුරුල්ල වගේම වැඩිපුරම සමනල්ලුත් ඉන්න ගෙවත්තක් තමයි අපේ ගෙවත්ත. ඉතින් බලන්න මේකේ ඉන්න සමනල්ලු ප්‍රමාණය ඔයාලට ගයින්න පුළුවන්. සූගාල සද්ද එනවා. මේ බටර්ෆ්ලයි ප්ලාන්ට් එකක් කියන එකක් කියන්නේ මේකට. මේවා අඬන හිරිය කියලා අපේ
අපි සාමාන්‍ය ගම්බදව කියන්නේ. ඉතින් බලන්න කොච්චර සමනල්ලු ප්‍රමාණයක් ඉන්නවද කියලා. මේ සමනල්ලුන්ට ගැළපෙන්න මේ පරිසර පද්ධතිය අපි හදන්නත් ඕනේ. එහෙම නැති වුණොත් එතන සමනල්ලු නම් ඉන්නේ නැහැ. මේ අපේ ගාඩන් එකේ තව වීව් එකක්. මේක තාම හදාගෙන යන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මෙතන කැක්ටස් ගාඩන් එකක් මේකට මේ පොන්ඩ් එක ඉස්මත්තේ හදන්නත්. ඒ අවට පරිසර පද්ධතිය කැනස් වර්ග වලින් හැලිකෝනියා වර්ග වලින් අලංකාර කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඇයි මේ හැමතැනම වලගොඩැලි විදිහට ලෑන්ඩ්ස්කේප් එක හදලා තියෙන්නේ? හැමෝම අහන ප්‍රශ්නයක්. ඔයාලා හොඳට බැලුවොත් පේනවා මේ සැකැස්ම වතුර බැස්ම ඉලක්ක කරලා හදපු සැකැස්මක් කියලා. ඉතින් වැස්සට එකතු වෙන වතුර රේන් ගාඩන්ස් වලට යන්නේ මේ වගේ මේ විදිහේ බූ සැකැස්මක් තුල. එතකොට මේ පොන්ඩ්ස් වලට යන වතුර මඩ වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා දකින්නේ මේ අපේ දේශීය පැල තමයි මේ රේන් ගාඩන් එකේ ගොඩක් තියෙන්නේ. දුටු සතුටු තියෙනවා, ගොටුකොළ තියෙනවා, බෝවිටියක් තියෙනවා. ඊට පස්සේ අඬනහිරියා වර්ග, හබර්ලා වර්ග, ඒ වගේ අපිට ෆැමිලියර් පැල ගොඩක් තමයි තියෙන්නේ. එතනින් පෙරලා තමයි මේ පේන පොන්ඩ්ස් වලට මේ පොන්ඩ් එකට වතුර යන්නේ. මේ තියෙන්නේ තවත් එහෙම හදපු රේන් ගාඩන් එකක්. ඒ රේන් ගාඩන් එකෙන් පෙරලා තමයි මේ පොන්ඩ් එකට වතුර ගහගෙන එන්නේ. එතකොට මඩ වතුර නම් එන්න විදියක් නැහැ. ඉතින් ඇයි මේ වතුර ආපාට වෙලා තියෙන්නේ? ආපාට වෙන්න හේතුව ප්‍රධානම හේතුව තමයි මේ පාට එන්න හේතුව කුඹුක් මුල්. අපි සමහර කුඹුක් මුල් කපලා තියෙනවා. ඉතින් ඒක නිසා පොඩි කහට ගතියක් ඇවිල්ලා තියෙනවා වතුරට. ඒ කහට ගතිය ඇරෙන්න මේ වතුර ඇත්තටම පිරිසිදුයි. මේ බලන්න. මේ තියෙන්නේ අපි එහෙම හිටවපු ගොටුකොළ. ඒතකොට මේ ගොටුකොළ බොහොම ශාස්ත්‍රීයයි. මෙතන තමයි අපේ ගොඩක් අය ඇක්‍රොබැට් ඩයිවිං වලට පාවිච්චි කරන්නේ. ඉතින් අපිට ඩයිවිං බෝඩ් එකක් නැහැ. නමුත් මෙතනට ඇවිල්ලා ගොඩක් අය කරනම් පුහුරු වෙනවා. මෙතන මීටරයක විතර ගැඹුරක් තියෙනවා. පයින්න ඊට අමතරව මීටර් 2ක් විතර වතුර ගැඹුරයි. ඔයාලා මේ දකින්නේ මේක ස්වභාවිකව පිහිටපු පොකුණක් නෙමෙයි. මේ පොකුණු පද්ධතියම අමුතුවෙන් පිටින් ගල් ගෙනල්ලා බොහොම සුන්දරව අපි නිර්මාණය කරගන්න උත්සාහ කරගත්තා. ඉතින් ඔයාලා දකින්නේ මේ අපේ එන්ට්‍රන්ස් එක. එන්ට්‍රන්ස් එකටත් බොහොම සුන්දර විදිහට පැල එකතු කරගෙන අපි වෙනසක් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් අපේ ගෙදරට ගොඩක් අය එන ගොඩක් අය නිතරම දකින අපේ එන්ට්‍රන්ස් එක තමයි මේ. එතන ගොඩක් මේ හිටවල තියෙන එයා ක්ලීනින් ප්ලාන්ට්ස්. අද නාගරික ප්‍රදේශවලට බොහොම නැතුවම බැරි එකක් තමයි එයා ක්ලීනින් ප්ලාන්ට්ස්. මොකද ඒ වගේන් අපේ පරිසරයේ වාතය දූෂණය වෙලා තියෙන්නේ. එතකොට අපිට එයා ක්ලීනින් ප්ලාන්ට්ස් එකතු කරන්න බොහොම ලස්සන කරගන්න පුළුවන් පරිසරය. ඒ වගේම තව වාසි ගොඩක් එකතු කරගන්නත් පුළුවන් මේ විදිහට. අපේ පරිසරයේ සුන්දරත්වයට විශේෂම වටිනාකමක් එකතු කරේ අපේ වැව. මේ වැව හදපු විදිය සහ ඒකේ සංකල්පයේ ආරම්භයේ ඉඳන්ම ඕගොල්ලන්ට බලන්න මේ අපේ YouTube channel එකේ වීඩියෝස් වලට දාලා තියෙනවා. ඉතින් ඕන කෙනෙක්ට මේ සංකල්ප යොදාගෙන තමුන්ගේ වටපිටාව සුන්දර කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අපි පොඩ්ඩකට බලමු කුඹුරු දිගේ ඇවිල්ලා වැව ඉස්මත්තෙන්
කොහොමද වැව පේන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි කුඹුර දිගේ එන කෙනෙක්ට වැව පේන්නේ. මේ කුඹුරෙන් එන වතුරෙන් මේ වැවෙන් එන වතුරෙන් තමයි ඇත්තටම අපේ කුඹුර පෝෂණය වෙන්නේ. ලුවී වල්පල ගලවන්න පටන් අරන් අපි යන් කුඹුරු දිගේ පල්ලෙහාට වැව ඉස්මත් ඉඳන් බොහොම ශස්ත්‍රීයව වැවුණු කුඹුර දැන් කරල් බර වෙලා කරල් නැමිලා. ඉතින් අපේ පැත්තේ ගොඩක් වගාබීම් ගොවියෝ මේ පාර මුහුණ දුන්න ප්‍රධාන ගැටලුවක් තමයි මේ කීඩෑ උවදුර. කීඩෑ උවදුර නිසා අපේ ප්‍රදේශයේ කුඹුරු අක්කර 10 ගාණක් මම හිතන්නේ ඔක්කොම විනාශ වුණා. ඊට පස්සේ ඒකට ප්‍රතිකාරමයක් විදිහට කෘෂි නිලධාරීන් යෝජනා කරේ දිලීර මාර්ධකයක් පාවිච්චි කරන්න. ඇත්තට මේ කීඩෑ උවදුර වගේ පෙවුනට මේකට හේතුව කියලා ඒගොල්ලෝ අඳුරගත්තා යම් දිලීර රෝගයක්. ඉතින් ඒකට ප්‍රතිකාර කරන්න බොහොම විදියට ගොවින්ට වියදම් කරන්නත් වුණා, වසවිස ගහන්නත් වුණා. නමුත් වාසනාවකට වගේ අපි වගා කරපු මේ ක්‍රමය අපි කලින් වීඩියෝ වල පෙන්නවා. බොහොම සාර්ථක වුණා මේ කන්නේදී. මේ ක්‍රමයේ ඔයාලා දන්නා මූලිකම ලක්ෂණයක් තමයි මේ වැව්හා පොකුණු ඒ වගේම මාළු ස්වභාවිකව සංසරණය වෙන්න හදලා තියෙන පද්ධතිය. ඒ වගේම ජල කළමනාකරණයට පහසුවට ගොඩනගලා තියෙන ක්‍රමවේදය. අනිත් කාරණාව තමයි අපි කුඹුරු වැපුරු වෙන්නේ අපි ගොයම්පැල හිටෙව්වා. ඉතින් ඔයාලා දකින්නවා මේ බොහොම සුන්දරව වැවිලා තියෙන දාස්පෙතිය. ඒ දාස්පෙතිය මේ පොකුණු පද්ධතියට එකතු කරාට පස්සේ හරිම චමත්කාර යනක දර්ශනයක්. ඒක දකින්න ලුයිසත් හරිම සන්තෝෂයි. මේ ඔයාලා දකින්නේ පිපිච්ච ඕලු මල්. මේ මල් දෙකට නමක් තියෙනවා. ඒක ෆෙයරි ටේල් එකේ කියන නම. මේ මල් දෙකට කියන්නේ තුදුමැණිකේ අයියප්පබයි කියලා. ඉතින් ඒක බොහොම ලස්සන ගැමි ජන කතාවක්, ෆෙයරි ටේල් එකක්. මේ මල් දෙක පිටුපස්සේ තියෙන ලස්සන කතාවක් අපි ඒක පස්සේ දවසක කියන්න. සමහර අය කියනවා මේ කුඹුර ගාව මඤ්ඤොක්ක හිටවන්නත් හොඳ නැහැ කියලා. ඒකට හේතුව කියන්නේ ඒක මීයන්ට ඉන්වයිට් කරනවා කියලා. ඉතින් ඒ ප්‍රොස් ඇන්ඩ් කොන්ස් ඒ කියන්නේ වාසි අවාසි හේතු සමහර විට ගොඩක් ඇති. ඉතින් ඒවා ගැන හරියටම දැනුමක් නැතුව පරිශ්‍රණයක් නැතුව මමත් කැමති නැහැ නිකන් ආවට ගියාට හරි කතාවක් කියන්න. අපි බලමු මොකද ඇත්තටම වෙන්නේ කියලා. පස්සේ වීඩියෝ වලදී. මේ ඔයාලා දකින්නේ ලුවී අපේ කුඹුරේ සුන්දරත්වය නිම්හිම් නැතුව අත්විඳින මොහොතක්. එයා හරි ආසයි මෙතනට ඇවිල්ලා මේ සුන්දරත්වය දිහා ගොඩනැගෙන සුන්දරත්වය දිහා බලලා තෘප්තිමත් වෙන්න මේ මොහොත තුල. ඉතින් ආයෙ දවසකින් මේ වගේ ලස්සන වැඩසටහනකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා. Subdasa, jai veva.